everyone, welcome back to our YouTube channel. අපේ අලුත් vlog එකකින් ආයේ හම්බුණා. අද ඉන්නේ දැන් නම් ඉන්නේ වැට කැපඳුරල්ල. අද අපි ආවේ down south. ඉදි පොඩි වැස්සකටත් අහු වුණානේ. වැස්ස අහුණා. දැන් නම් වැස්ස පායලා තියෙනවා. පායලා වගේනේ. දැන් අපි එල්ල තියෙන්නේ මෙතන මේ අර ළඟකදී පොඩ්ඩක් වෛරල් ගියේ ප්ලේස් එකක්. ඔයාලා දන්නවත් ඇති. ඔරුවැල්ලට තමයි දැන් මේ ඇවිල්ලා ඉන්නේ. මෙතන මේ උදේ ඉඳන් අපි එද්දිත් මෙතන 7ට විතර ඇතිනේ නෑ 7:00 විතර ඇති ඒ වුණාට ෆොටෝ ෂූට් තියනවා දැන්ටම 3ක් විතර සුද කොහෙද උනද අතන අප්පට තව තියෙනවා අන්න අරහෙත් තියෙනවා අන්ති අද බ්‍රෙක්ෆාස්ට් එක හදන් ආන්නේ උදේ හදන් ආවට දැන් නම් චප්පු වෙලා අපච්චර ඔක්කොම වෙලා තියෙනවා යන්නකෝ බං නෑ බං නංගු ගොඩක් ඉන්නවනේ එන ගොඩක් කියන්නේ මේ වැඩි ටිකක් ඔව් මරු මාළුත් ඉන්නවා යාර දාන්නද එපා දාලා වමු එකපාර අනේ එපා මාර ලස්සනයි මෙතන මේකත් මේ නිකම්ම අර මේ මොනා චූටි වල කියන්නේ අර බෝට්ටු වෙන තැන මේ මාළු වල නෑ මෙතන ලස්සන ගල් දෙකක් තියෙනවා ඕක තමයි වෛරල් වෙලා තියෙන්නේ මෙතන ලස්සන ගල් දෙකක් තියෙනවා ඕක තමයි වෛරල් වෙලා තියෙන්නේ ඒක වෛරල් වුණාට පස්සේ කට්ටිය ඇවිල්ලා මෙහෙම දැන් එතෙන්ට මාර විදිහට කට්ටිය එනවා උදේ 6ට ආවත් කට්ටිය කොක්ද කොණ්ඩේ නම් ඉවරයි වයි ගන්න දෙයක් නැහැ කොණ්ඩේද ඔව් ඉත ගන්න ගන්න යෝගේ එතන ඉඳලා දැන් කොහෙද යන්නේ ඕ වැටේ බලාගෙන බඩ ගන්න තමයි හරි කකුල බීම බං කකුලුව හැමදාම කකුලුව යන බෙල්ල ඇතුළේ ඉන්න සතාව අද තමයි මම දැක්කේ oh my god ගානින්කෝ බං අයියෝ මේ බිස්නස් ගේකට වෙනන් නම් මේකට වතුර යනවනේ බං මම දැන් බැරුම් අහලින්නේ මූණ ñොක්කන් වෙලා තියෙන්නේ කොච්චර මේ බන් අපි දැන් ඔහොම මේ හන්සිට පොඩි චේන්ජ් එකක් දාගන්නත් ඕන. එයා චේන්ජ් එකක් දාගත්තට පස්සේ අපි ඔහොම යනවා අය කැස් බෑව ගන්න. මෙතන අපි එද්දි දැක්කා නිකන් චේන්ජින් රූම් එකක් වගේ නිකන් බෝඩ් එකක් ගහලා තිබ්බා. එතනට ගිහිල්ලා බලන්න ඕනේ එතන චේන්ජ් කරගන්න පුළුවන්ද කියලා. එහෙම ඔය වැට කියන වඳුරක් අතට ගිහලා චේන්ජ් කරගන්න. එතනින් චේන්ජ් කරගෙන තමයි අපි දලවැල්ලනේ. දලවැල්ල. එතෙන්ට කීයක් තියෙනවද චූටි මෙයා? පැය දෙකක්. පැයයි විනාඩි 40 ගානක් කියලා තිබ්බා. එතෙන්ට ගිහිල්ලා අපි ආයෙ නම් හම්බෙමු. එතන බීච් එකේ අර මේ එන්න ගෝල් ලං වෙන්න මේ නිල් පාට වෙනවා. අවුව කියන්නේ අම්මට සිරි වෙන්න අවුව. හොඳටම අවුවයි. පිච්චෙනවා. ආයෙ ඉන්න බැරි තරම් අවුව දෙනවා. ඒක වර බලන්න ලස්සනයි. ලස්සනයි යන්නේ. ලානිල් අර හිට වෙන්න තද. ඒ අවුව බං. ඇත්තද? නිල් තද. චේන්ජින් රූම් කියලා ගහලා තියෙනවා. ඒක නිකන් එතන ගේට් එකෙන් ඇතුළට මෙයන්දි ගයක් තියෙනවා. මේ අන්දින ගිහිල්ලා කොහම හරි ආපිට රූම් මෙතනින් මාරු කරනවා බලත් තියාගෙන නිකන් අර මොනවද කියන්නේ අර ගබඩා කාමරයක් වගේ. ඒකේ තමයි මෙයා චේන්ජ් කරගත්තේ ඇඳුව. ගන්න. කොහොම හරි බයික් එකේ දාපු ගෙදරින් ඇහුවා අපි කොහෙද කියලා. ඊට පස්සේ අපි කිව්වා මේ සීදුව ගන්න සීදුවේ කියලා. ඊට පස්සේ කියනවා දුල්පොට දුරක් නෙවෙයිලු. එයාලා හිතන්නේ අර බයික් එකේදී අමාරු වෙන දුර වැඩිනේ. ඒ වුණාට අපිට ඇත්තටම ගානක් නැහැ නේ. සාමාන්‍යයෙන් අපි අර ඇල් එහෙම යද්දි කිලෝමීටර් 200 විතර එක දිගට යනවා ඔහේ. කිසි ගානක් නැහැ. මෙයාගේ ටයිවාරු ටිකක් අහගෙන මෙයා දින්දුත් කියලා යද්දි.
ප්‍රශ්නයක් තියෙන්නේ පාරේ. කොහොම හරි අපි ආවා මේ කෝක් එකක් බොන්න. ඉතින් දැන් මම යනවා දලවැල්ලට. ආයෙ ඉතින් ගිහින් හම්බෙන්නම් මේ පාරේ වීඩියෝ ගන්න බෑ. අවුවා ඒකින්ද ඔහොම යනවා කෙලින්ම. අපි අන්තිමට ආවත් එන්න නේ. කොහෙද? දලවැල්ල. මෙතන ඒ වුණානේ මේ මොකක් හරි ප්‍රයිවට් ඒරියා එකක් තියෙන්නේ. ප්‍රයිවට් ඒරියා එකක් තමයි. මේ මෙතන එක්කෙනෙක්ට 1000ක් ගන්නවා මේ අයි චේන්ජින් රූම්, වොෂ්රූම්, ලන්ච් එක ගන්නව නම් එහෙම ගන්න පුළුවන්. දෙනවා. හැබැයි කැස් බෑව් ඉන්නේ මෙතන තමයි. යාළුවා කිව්වා වෙන නම් තැනක් ගන්න නැහැ කියලා. හැබැයි අර මං කියපු ප්ලේස් එකේ ඉන්නවද කොහෙද? මෙයාලා බිස්නස් එක ඕනේ හින්දා මේ කියනවත් ඇති. කොහොම හරි මෙතන තමයි ඉන්නේ. අපි දැන් එතෙන්ට ආවා. මෙතන නම් වැඩි සෙනග නෑද? අවුව තමයි තියෙන්නේ. කොල්ලා යනවා බෑග් අරගෙන ඉන්න. බොයාගේ වදකාරයෙක් මම දැකලම නෑ. වෙනක එහෙම ගොඩක් නෑ හැබැයි මේ ප්ලේස් එකේ. හරි. ඒ බය වෙන්නේ. කකලා දෙනා. යාලා දැන් අල්ලන්න දෙන්නේ අර යාලා ගෙන්ගේ තියෙන මේ DSL යනවා කියලා නේ. හරි හරි හරි. ඔව් අයියෝ. අතල්ලා නේද? ඕ නියපොත්ත ගිහිල්ලා. කැස් බෑ අපි හන්සිගේ අත හැපුවම. යනවා යා. යනවා. එයාගේ උඩ කට්. අපි දැන් කැස් බෑව බලලා අනේ චූටි. දැන් යන්නේ ජංගල් බීච් එකට. ඉරියක් වань. ඒ හන්සි දාගෙන ඉන්නේ ලස්සනයි. මම හදාගෙන මාවනේ. හදාගෙන ලාවේ. නෑ. මම කස්ටමයිස් කරලා හදාගත්තා. ඒක වෙන ලස්සනයි. ලස්සනයි නේ? ඇයි? නෙක්ලස් එකකුයි බ්‍රේස්ලට් එකයි. එයා මට හෙයා ක්ලිප් එකකුත් ෆ්‍රී එවලා තිබ්බා. ඔක මොකද්ද ආඩර් කරේ කොහෙන්ද? සීබෙල්ස් ජුවලරි කියලා පේජ් එක කියලා මම ආසර් ෆොටෝ එකක් දැම්මා මේ විදිහට හදලා දෙන්න පුළුවන්ද කියලා. ඊළඟ දවසේ මෙයා හදලත් මේ මට ෆොටෝ එකක් එවලා තිබ්බා. මේ විදිහද එහෙම කියලා. ස්ටාර්ෆිෂ් මම දාන්න කිව්වා. අපි දැන් ඉන්නේ නම් ජංගල් බීච් එකේ. උද්දුම සෙනගක් ඉන්නේ මේ. අද ඉරිදත් එක්ක මේ අපි ආපු දවසේ ඒකෙන් හින්දා සෙනග වැඩි මං හිතන්නේ. කොහෙ ගියත් දැන් සෙනග. ඔව් අද හැමතැනම සෙනග. අපි පොඩ්ඩක් හිටියා අඩු වෙනකන් හරියන්නේ නැහැ. ඒකින්ද ඔහොම මේ කමන්නේ නැහැ කියලා බැස්සා බීච් එකට. මං ආවේ ගොඩ කාලයකට කලින්. ඒතකොට චූටි මා යාළු නෑනේ. යාළු. චූටි මා යාළුයි. කොහොම හරි මං ආවේ වෙනම. මෙතන එතකොට නම් ලස්සනට ගල් තිබ්බා. කැලිස් මීට වැඩිය තිබ්බා. සෙනඟ මෙච්චර ඉන්නේත් නෑ. චූටි අනේ මන්නම් ඇත්තටම මේ මොහොතේ
ගැඹුරටම යන්න බයයි. මං කොහොමද මුහුද නෙමෙයි වතුරට කොහොමද බයයි. කොල්ලයිනා. සිප්පි කටු හොයනවා. සිප්පි කටු අඩුයි හැබැයි ජංගල් බීච් එකේනේ. සිප්පි කටු අඩුයි නේද? ගාල්ලේ වෙලා සීෆුඩ් කෑ නැත්නම් වැඩක් නැහැ. ගිහිල්ලා බලනවා රෙස්ටුරන්ට් එකට. ඔව්. අපි මේ තල්පේ මේ පැත්තට තමයි යවෙන්නේ දැන් ආයේ මෙතනට. තල්පේ බල්ල යනවා. තල්පේ මේ අවුවයි ටික හිට යනවා. යන් අපි නැත්නම් ආපු වෙන වැඩක් නැහැ. අපි ගිය පාරත් තල්පේ පාකින් එකටත් දාලා උන්නේ කියලා ආවා. ඒ කියන්නේ මේ පාරේ. එතන නාන්න බෑ. එදත් හෙනට සෙනග හිටියා. දැන් මෙහෙම උඩට නැගලා අපි ආයේ රෙස්ටුරන්ට් එකට ගිහිල්ලා එන්නන්නේ. ඔව්. රෙස්ටුරන්ට් එකේදී හම් වෙනවා. අපි ලන්ච් එක නම් ගත්තා. අපිට මේ වීඩියෝස් ගන්න බැරි වුණා මොකද ෆෝන් එක චාර්ජර් එකට ගහලා තිබ්බේ මෙයාලගේ රෙස්ටුරන්ට් එකේම මේ බැටරි බැහැලා ආවක් තිබ්බනේ. රෙස්ටුරන්ට් එකේම බැහැලා යන්න පුළුවන් බීච් එකකින් මේ අර උන්චිල්ලාවක් තියෙනවා. අපි යන්න ගියේ වෙන එකකට කොහොම හරි ඒකේ නම කබලනේ. කබල හරි මොකක් හරි ඒකේ නම. ඒක වහලාද? ඒක වහලා. ඒ හින්දා තමයි මේ එහෙම ආවේ මේකට. දල්වැල්ල බීච් රිසෝට් මේකේ කෑම මාරම රසයි නේ. තාමත් අවුෙන්නම් අඩුවක් නැහැ. අන්න කැස් බෑවෙක් හිටියා. කැස් බෑව දෙන්නෙක් හිටියා. අපරාධ අපි සල්ලි දීලා කැස් බෑව බැලුවේ. ඔව්. හැබැයි මෙහෙමයි මෙහි ඉන්න මේ හරියට එන කැස් බෑව උඩට ආවේ නැහැ. මෙන්න මේ පොල් ගහේ තමයි තියෙන්නේ ඔන්චිල්ලා. මාමා ඔන්චිල්ලාව පදින්න පුළුවන්ද? කොහමද එක්කෙනෙක්ට 1000. අපේ කොල්ල දැන් පදින්න යන්නේ ඔන්චිල්ලාව. චූටි සන්ග්ලාස් දෙක ගලවලා යන්න. ඔන්චිල්ලාවුත් පැද්ද. ඒක බයයි කියන්නේ මේ 70යිලුනේ ඒකේ උඩරින්ම බර. වෙයිට් එක 70යි කියලා ගහලා. අපේ කොල්ල බෑනේ මොකද හැම වෙලේම අපේ කියන කියවෙන්නේ. එතකොට මම ගන්නවා මගේ. මේ උඩරින්ම කොහොම හරි බර දෙන්නේ. අපේ චූටිගේ බර 70ට වැඩි. 78යි. බොරු ඔසොපහට කිව්වේ. එතමන් දුවන්නේ. චූටි එනවා. යට දැම්මා දැන් අර තල්පි පැත්තට යන්න තමයි ලෑස්ති වෙන්නේ. කොහොම හරි යන්න තල්පේ යන්න කියලා තල්පේට ආවනේ. වතුර එනවා. ඇයි? මේ අර පාස්කේ. මේ කැස් බෑවට කන්න දීලා තිබ්බේ මේවා තමයි. එන්නේ ගාව. ලස්සනයි නැති. මේ හාන්සි නාලින් මට බයිනවා. නාලයිලා ආයේ. ගයිස් මේ තැන ඔයාලා දන්නවත් ඇති මේ තැන තමයි ලංකාවේ මොකද චූටි ගමනාගමන මාර්ග ඔක්කොම එකට හම්බෙන තැන. ඒ කියන්නේ මේ පැත්තේ රේල් පාර තියෙනවා. එතකොට එයාපෝට් එකේ එයාපෝට් එක තියෙනවා. එයා පැත්තේ මුහුද තියෙනවා. අපි දැන් මේ යන්නේ මේන් රෝඩ් එකේ. මේ කොග්ගල එයාපෝට් එක. මේ මඩොල් දුව තියෙන මේක ඉස්සරහා. ඔව් මේක ඉස්සරහා තියෙන.
කොග්ගල. ගෝල් ෆෝට් යන්නේ. ඔව්. අද අපි ගෝල් ට්‍රිප් එක යන්නේ. ඉතින් අපි ගියා ඔරුවැල්ල. ඔරුවැල්ල ගියා. ඊට පස්සේ දලවැල්ල ගියා. දලවැල්ල. ඊට පස්සේ ජංගල් බීච් එක නෑ. හික්කඩ නෑ හික්කඩුව. ඔව් තල්පේ. තල්පේට ආවා. කෑවා. නෑ කාලා තල්පේ ආවා. කාලා තල්පේ ආවා. කොග්ගල. කොග්ගල. දැන් ආයෙත් ගෝල් ෆෝට්. එතනින් එහා ගෙදර. එතනින් එහා ගෙදර. ඊට අපි දෙන්නම වැඩ. වැඩ. මේ හංසින් නෝනා. හංසින්. එම්ති අඳුන් ගලවන පාරම. චුටි. අපි ගෝල් ෆෝට් එකට ආවනේ. ඔව්. ගෝල් ෆෝට් එකට ආවා. දැන් වෙලාව 6ට වගේ ඇතිනේ. 6ට වගේ. ඔයාව දුර තියලා දැකලාද පුරේ? දුන්ද? දැන් දෙකක් තියෙනද? මේ පොඩින් එක මම දැක්කා මේ FB එකේ ගොඩක් අය try කරලා රහයි කියලා දාලා තිබ්බා. රහයි. රහයිද? අත්තම රසයි. ලයිට් දාලා ලස්සනයි නේද? ලස්සනයි මාව දැක්කම මොනවද හිතෙන්නේ කියන්නේ? දෙකයි. good bag. අනේ මේ බෑග් එක බරයි ඈ. Spicy. ඉතින් අපි හිතනවා ඔයාලත් වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ගියේ නෑ. ඔව් මාතර ගිහිල්ලා නෑ. එතකොට ඒ ට්‍රිප් එකකදී ඒ සයිඩ් එක ඔක්කොම කවර් මිනිස් කරා. කලින් අපි ගියා මේ අද ට්‍රිප් එකේදී අපි ගියේ නෑ. ගියේ නැහැ. අපි අන්තිමට මේ කොග්ගලින් ආයේ හැරිලා ආවා අනිත් ඔව් පැත්තට. අනිත් අතට හැරිලා ආවා. ඉතින් අපි හිතන් හිටපු හැම ප්ලේස් එකකටම ගියා. තල්පෙත් ගියා. තල්පේ යන්නේ නැහැ කියලා නේද හිතේ? ඉතින් මම හිතනවා මේක මෙහෙරපල් ට්‍රිප් එකක් කියලා අපේ ලයිෆ් එකට. ඉතින් මේ වගේ තවත් ලස්සන vlog එකකින් ආයෙත් හම්බ වෙමු. අපි දැන් ගෝල් ෆෝට් එකේ ඉන්නේ. තව ප්‍රභාකර් ඇවිදලා මොනාරි කාලා බීලා කාලා බීලා අපි හැමෝම ගෙදර යනවා. එහෙනම් මේ vlog එක මෙතනින් ඉවර කරනවා. Thanks for watching. Please support us and join our channel. Bye bye.